මේ බලංගොඩ කස්සපකට චෝදනා කළා නෙවෙයි උගේ අඩුපාඩු පෙන්නුව ටික මං කරේ. උගේ අඩුපාඩු පෙන්නුවට පස්සේ සෑහෙන්න උන්ට මේක රිදිලා තියෙනවානේ. මම මෙන්න මෙහෙම කතාවක් කියනවා. මම කිසිදු දේශපාලනික පක්ෂයකට කඩේ ගිහපු එකෙක් නෙවෙයි. මම මේ රටේ දේශපාලනය කළා නෑ. හැබැයි මම දැන් කරනවා මේ රටේ දේශපාලනය. මම කරන්නේ ඒක ස්වාධීන මතයක් මම දරන්නේ. කිසිදු පක්ෂයකට මං කඩේ යන්නේ නෑ. කවුරු කරත් වැරදි දේ වැරදි. කවුරු කරත් හරි දේ හරි. හරි. මේ රටේ 30000ක් විතර සූරු පොරගත්තේ උන් ඉන්නේ. මම අභියෝග කරනවා මේ රටේ කිසිදු ගිහියෙක්ට උඹලගේ අඩුපාඩු පෙන්වලා දෙන්න බෑ. ගිහියෙක් අඩුපාඩු පෙන්වලා දුන්නොත් එහෙම තොපි දහස් ගාණක් එකතු වෙලා ඒ ගිහියට විරුද්ධව පැමිණිලි කරනවා, කැරලි ගහනවා. මම සූරු පොරගත්ත 30000ටම කියනවා. උඹලා මොනතරම් මේක සෙල්ලම් දැම්මත් තොපිට අද මේ වෙනකන් මේ රටේ ඉන්න මිනිසුන්ගේ අධ්‍යාත්මය නිවන්න බැරි වෙලා තියෙනවා. පොත්වල තියෙන බයිලා ටිකක් කියනවා ඇරෙන්න. බෝධි පූජාවක් කඩන පින්කමක් කරලා කීයක් හරි හොයාගන්නවා මිසක උඹලට මේ රටේ මිනිසුන්ගේ අධ්‍යාත්මය සිංහල දෙමළ හින්දු කියන කිසිම තරාතිරමක් නැතුව ආගම් කුල ભેද ගෝත්‍ර නැතුව උඹලට මිනිසුන්ගේ අධ්‍යාත්මය නිවන්න කිසිම ටූල් එකක් උඹලට ජීවමානව හම්බ වෙලා නැහැ. ඒ හින්දා උඹලා පොත්පත් කියව ගත්ත නිකම්ම නිකම් පරණැල් ටිකක් නේ මේ රටේ ඉන්නේ. සියලු නිකාවල ඉන්නේ. ඒ නිසා ලංකාවේ 30000ටම මම අභියෝග කරනවා. උඹලට විරුද්ධව උඹලා කරන සෑම පාදඩ ජඩ අසික්කිත වැඩකට විරුද්ධව මම විශ්වබුද්ධ හැටියට පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් කතා කරනවා. මම ශාසනය අවුරුදු 26ක් හිටපු එකෙක්. ඒ නිසා මින් ඉදිරියටවත් මේ රට කරන මිනිස්සුන්ට පාඩුවේ ඒ රට කරලා මේ රටේ මිනිස්සුන්ට යුක්තිය සාධාරණය කරන්න එක්ක කරන්නේ උන්ට එහෙම නැත්නම් කරන්න ඉන්න කෙට්ට හරි එන්න අවස්ථාව දීලා උඹලා මිනිස්සු දෙන දන් ටික කාලා මේ තියෙන පන්සල් ටික රැකගෙන තමන්ගේ ගුණධර්ම වඩවගෙන නිවන් මාර්ගය වඩාගෙන කුසල් වඩාගෙන තමන්ගේ ප්‍රතිපත්ති පුරාගෙන බුදුහාමුදුරුවෝ කිව්ව පාරේවත් යන්න බලපල්ලා එහෙම නැත්නම් තොපි ඔක්කොගෙම සිවුරු ගලවලා මම සුදුරේදී අන්දලා සාසනයෙන් එළියට දානවා මේක අද කිව්වා කියලා මතක තියාගෙන ඉන්න විශ්වබුද්ධ යමක් කියන්නේ කරන්න පුළුවන් නිසා මේ රටේ ඉහළම පුටුවට ගිහිල්ලා මම මේ වැඩේ කරනවා උඹලා නිවැරදි වුණ නැත්නම් මේක හොඳට මතක තියාගෙන ඉන්න